ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අද අපි කතා කරන්නේ තාක්ෂණයේ වැදගත්කම. තාක්ෂණය අපිට හරියට ඉගෙන ගත්තොත් ඒක අපට හරියම වටිනා සම්පතක් වෙනවා. හැබැයි අපි තාක්ෂණය විනෝදයට විතරක් භාවිතා කරොත් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? අපට අපේ කාලය අහිමි වෙනවා. අපේ රටේ දරු පරපුරට මේ තාක්ෂණය නිවැරදිව පවරලා දෙන්න වැඩිහිටියෝ විදියට අපි සියලු දෙනාම හොඳින් තාක්ෂණය දැනගන්න. නමුත් අපට පේන කරුණ තමයි වැඩිහිටි පරම්පරාව තුළට තාක්ෂණික උපකරණ පිළිබඳ සහ ඒවා භාවිතය පිළිබඳ තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒගොල්ලෝ ඒවා භාවිතා කරන්නේ අත්‍යවශ්‍ය කාරණා වලට වඩා වෙනත් විනෝදය ලබා ගන්නා වූ කාරණා සඳහා. ඒකෙන් වෙන්නේ තාක්ෂණය අපි නිවැරදිව අපේ දරු පරපුරට ලබා දුන්නේ නැත්නම් අනාගතයේ ලංකාවේ ඉතුරු වෙන්නේ ඉතාම අසරණ වූ පිරිස. ඒකේ වගකීම අපි ගන්න ඕනේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න ඔබ බැංකුවකට ගිහපු අවස්ථාව. ඒ අවස්ථාවේදී ඔබට මතක් වේවි බැංකුවේ ATM කාඩ් එකකින් සල්ලි ගන්න ඉන්නකොට වයසක අම්මලා තාත්තලා කී දෙනෙක් ඇවිල්ලා කාඩ් එක දීලා සල්ලි අරන් දෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට දැන් භාවිතයේ තියෙන තාක්ෂණයේ සීමා සහිත ප්‍රමාණයක් පමණයි. නමුත් අනාගතේ එහෙනම් මතක තියාගන්න අපි තාක්ෂණය නිවැරදිව දරුවන්ට දෙන්න පුළුවන් තැන්වලට යොමු කරන්න ඕනේ. ඒ පිළිබඳ වගකීමක් අපිට තියෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්. මේ ගැන පොඩ්ඩක් හිතලා අපි හැමෝමත් එක්ක මේ කවුරු ෂෙයා කරගමු. අපිව ෆලෝ කරන්න, අපිව ෂෙයා කරන්න, අපිට කමෙන්ට් කරන්න, අපිව ලයික් කරන්න. එහෙනම් නැවතත් හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබම සුබ දවසක්.